හෙල්ලෝ ළමයි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් මං හිතනවා වෙනද වගේම ඔයාලා හැමෝම හොඳින් සතුටින් නැති කියලා. ඉතින් ඔන්න අදත් මං අරගෙන ආවිල්ලා තිනවා ඔයාලව ලස්සන කරන තවත් වීඩියෝ එකක්. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ ඕගොල්ලන්ගේ ස්කින් කලර් එක අප් කරගන්න පුළුවන් දෙයක් ගැන. ඉතින් shades 1 2 විතර අප් කරගන්න පුළුවන් නම් ඔයාගේ ස්කින් කලර් එක amazing. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඒ කියන්නේ ඔයගොල්ලෝ ආසම කරන දෙයක් කියලා. ඉතින් ඔයගොල්ලෝගේ ස්කින් කලර් එක shades 1 2 විතර අප් කරගන්න පුළුවන් නම් shades දෙකක් තුනක් විතර අප් කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන්ම අපිට යූස් කරන්න පුළුවන් දෙයක් ගැන තමයි අද මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ තමයි vitamin C. ඉතින් ඔයගොල්ලෝ දන්නවා vitamin C කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ ස්කින් කලර් එක shades එකක් දෙකක් වගේ අප් කරන්න පුළුවන් magical ingredient එකක් කියලා. ඉතින් ඒක යූස් කරන අය දන්නවා ඒක results තියෙන්නේ කොහොමද කියලා. ඒක පාවිච්චි කරපු කට්ටිය දන්නවා මෙච්චර කල් කොහොමද මේකෙන් අපිට හරියටම results හම්බෙන්නේ කියලා. ඉතින් අපි බාහිරින් කොච්චර vitamin C පාවිච්චි කරත් වැඩක් නැහැ අපි අපේ අභ්‍යන්තරයට vitamin C ගන්නෙ නැත්තම්. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද අපි අපේ අභ්‍යන්තරයට vitamin C ගන්නෙ කියලා. ඉතින් ඒ තමයි ඔයගලන්ට පුළුවන් vitamin C use කරන්න ඔයගලෝ මොනවා හරි ටැබ්ලට් එකක් විදිහට. ඉතින් ගොඩක්ම ඔයගලන්ට use කරන brands වගේකුත් මම මේ පැත්තෙන් දාන්නම්. ඒ වගේම මම පාවිච්චි කරන brand එක ගැනත් මම අද ඔයාලට කියන්නම්. ඉතින් vitamin C මම දැන් use කරනවා 1 month ඉඳන්. ඉතින් ඔයගලෝ දන්නවා මාරම result එකක් තියෙනවා. අතරම vitamin C කියලා කියන්නේ අපේ ශරීරයට ඒ කියන්නේ අරගත් අපිට අවශ්‍ය ප්‍රමාණය අපේ ශරීරයෙන් උරාගෙන අයින් කරන vitamin එකක්. ඉතින් ඒ වගේ vitamin එකක් තවත් නැහැ. ඉතින් අපේ skin එකට ඕන කරන ටික අරගෙන එහෙම්මම අයින් කරනවා අපේ ඉතුරු vitamins ටික. ඉතින් අද මම use කරන්නේ මෙන්න මේ vitamin එක. ඔයගොල්ලෝ දන්නවා මේක pharmacies වල තියෙන brand එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේකේ එනවා අයියෝ 2 hours later. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට 500 මිලිග්‍රෑම්ස් තියෙන මිලිග්‍රෑම් 500 තමයි මේක තියෙන්නේ. ඉතින් මේකේ දෙකක් එනවා පොඩි ෂැෂේ පැකට්ස් දෙකක් එනවා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් මේන් එකක් දවසට ගන්න. ඉතින් උපරිම ඉතින් ඉතින් මේකෙන් එකක් දවසට ගන්න. ඉතින් මේකේ මිලිග්‍රෑම් 500 තමයි තියෙන්නේ. දවසට 1000ක් ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි සාමාන්‍ය උපරිම විටමින් ගන්න පුළුවන් ප්‍රමාණය අපේ ශරීරයට දවසකට. ඉතින් ඒ නිසා ඔයගලන්ට පුළුවන් මේ වගේ ෂෙෂ පැකට් එකකින් ගන්න. නමුත් මම නම් මේකෙන් පාවිච්චි කරන්නේ එකයි දවසට. මම මේක වැඩි යූස් කරන්නේ නැහැ. එකක් තමයි මම ගන්න. ඉතින් මේවා ටිකක් අර ඇඟට උෂ්ණයි කියලාත් කියනවනේ. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රමාණයක් තමයි යූස් කරන්නේ. ඉතින් මේක ගැන results කිව්වොත් ඇත්තටම මේ විටමින් එකත් මාර විදිහට ඔයගලගේ ස්කින් එක කලාප් කරන්න උදව් කරනවා. ඒ වගේම මීට වැඩි හොඳ බ්‍රෑන්ඩ්ස් උත් ඔයගලන්ට පුළුවන් පර්චේස් කරන්න සහ ඒවයි තියෙන රිසල්ට් එකත් මම හිතනවා මේහා සමානම හොඳයි කියලා. ඉතින් මේක ගැන මම දැක්කා TikTok එහෙම වීඩියෝස් කරලා තියෙනවා මේකේ රිසල්ට්ස් කොහොමද කියලා. ඉතින් මේකෙත් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් මම පර්සනලි යූස් කරන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේක තමයි. ඉතින් මම මේකේ බොක්ස් එකක්ම තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මට ලේසි නිසා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක පාවිච්චි කරලා බලන්න කොහොමද ඔයාලගේ ස්කින් කලර් එක අප් වෙන විදිහ කියලා. ඉතින් මේක තමයි මම පාවිච්චි කරපු vitamin එක. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන් කැමති විදිහට brands පාවිච්චි කරලා බලන්න. ඉතින් මේ Nature's Way එහෙමත් නැත්නම් මේ Wagner කියන බ්‍රෑන්ඩ් එක ඔයාලගේ බජට් එකට පහසු ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක්. Nature's Way කියන එක sugarless නිසා ඔයාලට දියවැඩිය ආරෝග්‍යයෙන් පරිස්සම් වෙන්නත් ඉතාමත් සුදුසුයි. ඉතින් ඔන්න බජට් එකට හොයන කටියට මේ බ්‍රෑන්ඩ්ස් දෙක ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කොලජන් එකක් එහෙම නැත්නම් මොනවා හරි ඔයගොල්ලෝගේ ස්කින් කලබ් කරන මොනවා හරි සප්ලිමන්ට් එකක් ගන්නවා නම් ඔයගොල්ලන්ට vitamin C පාවිච්චි කරලා මේක ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ රිසල්ට් එක බූස්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා මේ vitamin C වල ගොඩාක් benefits තියෙනවා. ඉතින් එහෙනම් අපි දැන් කතා කරමු මේ vitamin C වලින් අපිට ලැබෙන වාසි මොනවාද? එහෙම නැත්නම් මේවා තියෙන ප්‍රතිලාභ මොනවාද කියලා. විටමින් C පෙති සම පැහැපත් කරයිද? අනිවාර්යෙන්ම ඔව්. විටමින් C පෙති කාලයක් පාවිච්චි කරපු අය දන්නවා ස්කින් ටෝන් එක අප් වෙන විදිහ. මුළු ශරීරයම එකම පැහැයක් වෙන විදිහ. දිදුලන සහ පැහැපත් සමක් ලබා ගැනීමට අවශ්‍ය නම් විටමින් C භාවිතා කරන්න. එහි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිවයස්ගත වීම සහ ප්‍රතිවර්ණක ගුණ නිසා සම පැහැපත් කිරීමට සහ එහි සමස්ත පෙනුම වැඩි දියුණු කිරීමට එය ප්‍රසිද්ධයි.
විටමින් C ඔබේ සමේ වයනය වැඩි දියුණු කරනවා පමණක් නොව හිරු ආරක්ෂාවද සපයයි. විටමින් C මගින් අපේ සම පැහැපත් කිරීමට සහ තරුණ කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම තමයි අහිතකර හිරු කිරණ විනාශ කිරීමට සහ නිරෝගී සම සඳහා පටක අලුත් වැඩියා කිරීම, ඒ වගේම තමයි කොලජන් සංශ්ලේෂණය වැඩි දියුණු කිරීමටත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි විටමින් C භාවිතා කිරීමෙන් අපිට තවත් වාසි ගොඩක් තියෙනවා. ඒ තමයි රැලි සහ සිහින් රේඛා වැළැක්වීම, හිරු එළියට නිරාවරණය වීමෙන් ආරක්ෂා වීම, සමේ සජලනය ලබා දීම, ඒ වගේම තමයි සමේ නම්‍යතාවය වැඩි දියුණු කරනවා. සමේ අඳුරු වර්ණක අඩු කරනවා, කළු පැහැති ලප කැලල් නැති කරන්නත් මේ විටමින් C අපිට උපකාරී වෙනවා. ඒ වගේම තමයි විටමින් C ගැන ඔයගොල්ලන්ට තව දැනගන්න කරුණු කීපයක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන මේ විදිහට කතා කරමු. විටමින් C කියන්නේ ඇස්කෝබික් ඇසිඩ්. එතකොට ගෑස්ට්‍රික්ස් වගේ තියෙන කෙනෙක්ට විටමින් C නිතර භාවිතය අනුමත කරන්න බෑ. ගෑස්ට්‍රයිටිස් නැති අයට උදේ කෑම වේලාවට විනාඩි 45කට කලින් විටමින් C කන එක හෝ බොන එක හොඳයි. විටමින් C ටැබ්ලට් එක බොන එක හෝ ටැබ්ලට් එක සාමාන්‍ය සිසිල් වතුර වීදුරුවක දිය කරලා බොන එකත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ගෑස්ට්‍රික් තියෙන අය උදේ කෑමට පස්සේ ගන්න. මේක නිතර භාවිතයත් එහෙම අයට නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම තමයි මාත්‍රාව ග්‍රෑම් 2000 ඉක්මවන්න එපා. උපරිම මිලිග්‍රෑම් 1000 තමයි ප්‍රමාණවත්. ඒ වගේම ටැබ්ලට් දෙකක් උදේට සහ රැයට ගන්න ග්‍රෑම් 500 බැගින් ගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ. ඒ වගේම තමයි විටමින් C ඌනතාවය. එහෙමත් නැත්නම් මේ විටමින් C මදිකම රෝග ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. ඒ තමයි රළු ගැටිති සහිත සම. ඉතින් ඔයාලට මම මේ රූපවල පෙන්වනා වගේ ගැටිති සහිත සමක් ඔයාලට තියෙනවනම් ඒ හේතුව තමයි ඔයාලා මේ විටමින් C මදිකම. ඒ වගේම කෝක් ඉස්කරුප්පු හැඩති හිසකෙස්. මේ විදිහේ හිසකෙස් තියෙනවා නම් ඔන්න මේකත් විටමින් C මදිකමට එක ලක්ෂණයක් තමයි. වියලි හානියටපත් සම. ඉතින් ගොඩාක් ඔයාගේ තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් ඒත් ඔයා විටමින් C පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෙමින් සුවවන තුවාල. ඉතින් අපි මේ වයසට යනවත් සමගම අපේ ඇඟේ තියෙන කොලජන් නිෂ්පාදනය අඩු වෙනවා. ඉතින් එතකොට මේ තුවාලයම රිකවර් වෙනවා හරිම අඩුයි. ඉතින් විටමින් C වගේ අතිරේකයක් ගන්න එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉක්මනටම මේ වගේ තත්ත්වයන් මගහැර ගන්න. ඉතින් මෙතනදි කියන්නේ විටමින් C මොනවා හරි පළතුරක් එක්ක අපි මේ පෙති ලබා ගන්න එකෙන් ඒ දෙකම එකවර භාවිතා කරනකොට වඩා වැඩි ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා විටමින් C පළතුරු කනවා නම් මේ පෙති බොන්න අවශ්‍ය නැහැ කියලා හිතන්න එපා. ඉතින් ඒවෙන් ඔයාගේ ලස්සනට තවත් සම පැහැපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මේ දෙකම පාවිච්චි කරන්න වඩා වැඩි ලස්සනක් ලබා ගන්න. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට යූස්ෆුල් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔයා මගේ channel එකට එක්ක අලුතෙන් එකතු වෙලා ඉන්න කෙනා නම් මගේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වෙන රහස් ගොඩක් ඉස්සරහට අරගෙන මම ඉක්මනටම එන්නම්. එහෙනම් පරිස්සමින් ඉන්න. bye bye.